Only not do the velocity. Hello guys, good morning and welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපේ යුනිවර්සිටි එකේ බැච් ෆොටෝ දවස. මම vlog එක පටන් ගන්නේ අපේ යුනිවර්සිටි එකේ ඉඳලා as you can see. ඉතින් මම vlog එක පටන් ගන්නේ යුනිවර්සිටි එකෙන් උනාට මම ගෙදර ඉඳලම එන මග ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තා. එනකොට මට ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකක් ඔයාලට දෙන්න බැරි වුණානේ. ඒක නිසා මම හිතුවා යුනිවර්සිටි එකට ඇවිල්ලාම ඔයාලට විස්තර කියනවා කියලා. ඉතින් මම අද ආවේ අපේ දේවින්දි අක්කත් එක්ක. දේවින්දි අක්කයි මමයි අපේ ගෙදරින් අපිව ගෙනල්ලා ආරියා. එතකොට අද අපි සාරිය ඇඳගෙන ඉන්නේ. මොකද අද අපේ අවුරුදු 4ක අවසානය එනහට ඉවරම නැහැ. ඉතින් අද බැච් ෆොටෝ දවසනේ. මට හිතුණා මේක අපේ ලයිෆ් එකට ගොඩාක් මෙමරීස් එකතු වෙන දවසක් කියලා. ඒක නිසා මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අද අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොමද ඉතින් බැච් ෆොටෝ දවසේ ෆොටෝ ගන්න වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අපිට ඒක තමයි තියෙන හොඳ බෙදේ. ඒ වුණාට අපේ ඉතින් කැම්පස් එක මොනවා කරන්න ගියත් වැස්ස ඒකට අනිවාර්යයෙන්ම සපෝට් කරනවා. මොකද මම හිතන්නේ අපේ කැම්පස් එකට අවුව කැමති නැතුව ඇති. ඉතින් අද බලන්නකෝ ඔයාලටම තේරෙයි මම මොකද කියන්නේ කියලා. මේ බලන්න අපේ කැම්පස් එකට අද කොච්චර ලොකු වැහි වලාකුළක්ද ඇවිල්ලා තියෙන්නේ. මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඒනොත් ඉතින් however we are trying to survive today. අපි බලමු මොකද වෙන්නේ කියලා. Keep watching the video. මම මේ වෙනකොට සාරි එක ඇඳගෙන ඉවරයි. ඒ වගේම මේ වෙනකොට වෙලාව උදේ 5:00ට විතර. ඉතින් සාරි එක ඇඳලා ඉවර වෙනකොටම අපේ දේවින්දි අක්කිත් ගෙදරට ආවා. මමයි දේවින්දි අක්කයි තමයි අද අපේ ගෙදර ඉඳන් යන්නේ. ඒ වගේම අපේ පොඩි අක්කා තමයි මට සාරි එක ඇඳුවේ. ඉතින් මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලා බලනවා ඇතිනේ ඇයි අපි මෙච්චර උදෙන් ලෑස්ති වෙන්නේ කියලා. අපිට යුනිවර්සිටි එකෙන් ෆොටෝස් ගන්න ටයිම් ස්ලොට් එකක් මේල් කරලා තිබුණා. ඉතින් ඒකෙන් අපිට ටයිම් තිබුණේ උදේ 8ට. ඉතින් ඒක නිසා අපිට උදෙන්ම රෙඩි වෙන්න සිද්ධ වුණා. එන දේවින්දි? හරි තියා. එන්න. කකුල් එක බලන්න. අනේ ඔකී. අනේ අපිට මතක් වෙයිනේ. මොකද දෙන්නේ ඕගේ. graduation පුළුවන් ඉතින් තාම අප්‍රූව් කරලා නෑ. හරි රිසර්ච් එක හරියනවා. මේ වෙනකොට අපි අපේ රිසර්ච් එකේ අමාරුම ස්ටේජ් එකේ තමයි හිටියේ. But somehow we did it because we already graduated. ඉතින් අපි ටටා ගාලා ලෑස්ති වෙලා දැන් යන ගමන් තමයි ඉන්නේ. मैं भारी शवाम भारी शवाम सातों की होया एक सूर पे मैं भारी शवाम भारी शवाम दिल तो होया मशहूर मैं भारी शवाम मैं भारी शवाम. මේක තමයි. සෝරි කියන එනවා. අපේ පැත්තෙන් යනවා බයි. පොඩේ නේ මේ වීඩියෝ කරන් ආවිලා වටියා. බයි. Hi. So we just arrived at the university. ඉතින් මේ වෙනකොට අපේ මනුයි දැහැමි දෙන්නම අවිල්ලා හිටියා. ලස්සනයි ඇත්තට. අනේ ලස්සනයි අක්කේ ඇත්තටම මේ අමුතු ලුක් එකක් තියෙනවා. ඉතින් මේ අවුරුදු 4ටම අපි අපිවම සාරීස් වලින් දැකලා තිබුණෙම නැහැ. මේ විදිහට දකිද්දී හරිම අමුතුයි. ඒ වගේම
එහෙම දකිද්දී හිතට ලොකු දුකක් එක්ක ලොකු සතුටකුත් දැනෙනවා. මොකද ඉතින් මේ ගෙවිලා යන අන්තිම දවස් ටිකනේ අපේ. මට ලස්සන පුතුවේ කොහොමද දෙනව නේද? මා ගහලා දෙන්න නෑ. ලස්සන නිය පුතු ටිකක් ඔයාලා තියන්නේ. පොඩි අක්කගේ ටික වරකම් කරා. එහෙම කියන්න එපා ඒක natural. Good morning. අනේ මං හරිම grateful මට ඉන්න යාළුවෝ ටික ගැන. මොකද අපේ යාළුවන්ගේ එක දෙයක් තියෙනවා. මොන වගේ දෙයක් දැක්කත් ඒක හරිම ලස්සනට appreciate කරනවා. ඒ වගේම මට එක අතකට හිතුණා මම මේ වීඩියෝ එක දැන් edit කරන්න ගත්ත එක හොඳයි කියලා. මොකද මගේ යාළුවෝ ටිකව මම දැනට මාස 2කින් විතර දැකලා නැහැ. ඉතින් එයාලටත් මේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් කරද්දී ගොඩක් ආසාවෙන් බලන්න හිතේ. ලොකු වෙලා එන්නනේ ෆොටෝ නෙමෙයි මේ වීඩියෝ. පෙරා. ඉතින් මේ වෙනකොට මගේ යාළුවෝ ඔක්කොම ටික එමින් ගමන් තමයි ඉන්නේ. හායි කියන්න බෑ නයි පෙර? හායි. ලග් එකක්ද? ඔව්. හායි. හොම් සොන්නා. රිත් මංකී? ඔන්නී හොලු ලස්සනයි. ඔන්නේ මමුණ දැක්ක ඔන්නේ ෂෝක් අමුත ලස්සනක් තියෙනවා අයිවා ඒකනේ කවර හෙර ඔන්නේ හොඳම ලස්සන ඔන්නේ ෂෝ කන්නඩි දෙක දාන්න එපා දැන් අන්නේ ෂෝක් ඔන්නේ හරි වහිනවා නියමයි ඔයාලා ෆොටෝ ගත්තද ඉතින් මන් නැතුව හරි වහිනවා ඔයා හායි කිව්වද මගේ vlog එකට කීව නේද අර වෙලාවේ කිව්වේ නෑනේ කියන්න හායි කියලා දේවින්දි අක්කේ මම කිව්වේ නෑ හායි අන්නේ වහිනවා වැස්සේ තමයි අදත් ආය එඩිලස් DM එක වැඩක් කරත් වහිනවා වැස්ස උපරිම සහයෝගය ලබා දෙනවා හලෝ කියන්න ඔය දෙන්න මගේ බ්ලොග්ස් වලට අලුත්නේ. ඒ දෙන්නගේ නම් තමයි සදේසි and ලිනරා. මේ එක තැන ගෑවිලා තියන්නේ අර මේවා. හරි. කවනෝසු. හදිසි නෝන. හලෝ සජිනී. ඔයාට නැන්දද? ඕ එතකොට මේ ඉන්නේ නිම්තරා. හායි කියලා. යා. අනේ එකක් කවන්නකෝ. ඕ ඉතින් අපි දැන් අපේ බැච් ෆොටෝ එක ගන්න තැනට යන ගමන් ඉන්නේ. මොනවා කරන්නත් කලින් කාලා ඉන්න ඕනේ නිසා අපේ සුදු කවිෂ ටිපි ටිප් එකක් ගෙනල්ලා තිබ්බා. ඉතින් ඒකත් කාලම හිටියා යන්න. ඕ එතකොට මේ ඉන්නේ මනීෂා. ඉතින් බැච් ෆොටෝ එක ගන්න කලින් පේමන්ට් ප්‍රොසෙස් එක කරන්න එයා අපිට උදව් කරා. ඔව් ඒ වගේම අපේ තිතිරායියගෙන් අහලා තිබ්බනේ තිතිරායියා අපහු මගේ vlogs වල දකින්න හම්බ වෙන්නේ නැද්ද කියලා. So here he is. මොන ලස්සනයි. actually මට කැමති මේ බෝඩර් එකට.
ඒ වෙලාවේ අපි බැච් ෆොටෝ එක ගන්නකම් ඔහේ හිටගෙන කෑග ගහ හිටියා. ඉතින් අපිට වැඩක් නැති නිසා අපි අපේ කවිෂාව පොඩ්ඩක් බයිට් කරා. අපිට වැඩක් නැත්තම් ඉතින් අපි ඔය වගේ වැඩ තමයි කර කර ඉන්නේ. මොකද්ද? ඒ ඇසේ අපේ වාසුලා අපෙන් අහනවා යා වැඩ කරන තැන නම අපිට මතකද කියලා. ඉතින් මේ වෙලාව වෙනකොටවත් අපේ ෆොටෝස් ගන්න තාම රෙඩි කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි එක එක මෝඩ වැඩ කර කර හිටියා. හායි. යා කාට තටුව දාව. කාට තටුව. එන්නේ දැන් එන්නේ තටුව ගන්න. කාට තටුව දුරේ. ඉතින් තට්ටුව දාපු කෙනා මේ vlog එක බලනවා නම් don't be mad, just forgive us. මගේ බස්සේ ආගේ මන්දිරා මේ ලයින් එක අල්ලන්න දැන් කොහෙන් නවතින්න කියයිද නැහැ ලයින් එක අල්ලන්න මන්දි ලයින් එක අල්ලන්නේ මගේ බස්සෙන් වෙන්න ඕනේ අනේ ෂෝක් අනුලස් ලස්සනයි යන්නේ කොහේ ගියත් අපිට වැස්සෙන් නම් බේරෙන්න නම් වෙන්න ඔයාලටත් තියනවද දෙයක් යාළුවෝ එකට එකතු වුණාම බොරුවටත් එක්ක hina වෙනවා. මටත් මේව බලද්දි තමයි තේරෙන්නේ අයියා අපි මේ hina වෙන්න කියලා. ඇත්තටම මෙතන වෙච්ච දෙයක් නැහැ. වැස්ස එක තමයි උන එකම දේ. ඒත් ඉතින් අපි ඒකටත් hina වෙනවා. ඊට එච්චර දාලත් කොටයිනේ මා පුදුමයිනේ පිටිපස්සේ මා උසයිද ඉතින් මේ වෙනකොට අපේ බැච් ෆොටෝ එක අරගෙන ඉවරයි. දැන් ගන්න යන්නේ අපේ මනෝලගේ එක. මම ඔයාලට කලින් vlog එකකත් කියලා තියෙනවා. අපි දෙගොල්ල කළේ ඩිග්‍රීස් දෙකක්. අනුයි කිමයි පොසුනුයි දේවින්දි තමයි IBM ඩිග්‍රී එක කරන්නේ. ඉතින් එයාලගේ බැච් ෆොටෝ එක අපේ එකෙන් පස්සේ වෙනම ගත්තා. ඉතින් මං හිතුවා අපිට ෆොටෝ එකක් විතරක් තිබිලා මදි අපිට ලස්සන වීඩියෝ එකකුත් තියන්න ඕනි කියලා. ඉතින් මම එයාලව හරිම අමාරුවෙන් මැනේජ් කරගෙන ලස්සන වීඩියෝ එකක් මේ වෙද්දී අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලා මොකද කරන්නේ ෆොටෝ එකක් ඕනේ කවුරු හරි ඊමා හලෝ මන් දන්නේ මෙයාලට ඔයාලට ඕන නැතිව ඩිලීට් කරන්න. හායි අපි දැන් යන්න හදන්නේ කොහෙද? ගෙදර ඕනේ. යතම යනවා. කොහොමද නෑනේ. මම මේ වෙනකොට මෙතන හිටියේ නැහැ. Thank you for this video clip Kavi. හායි කියන්නේ Hi. හායි කියන්නේ මොනවද කියන්නේ ඉතින් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මං ගැන හරි මේ අවුරුදු 4 ගැන හරි හොඳයිද? මන්දිරා හොඳයි. අවුරුදු 4 ඉක්මනට ගියා ඉතින්. හරිම දුකයි ඉඳලා අද තමයි ෆොටෝ එකක් ගහගත්තේ. සෙකන්ඩ් ඉයර්ෙන් පස්සේනේ. ඔව් සෙකන්ඩ් එකේ පස්සේ හායි හායි ඉතින් මේ දෙන්න ෆස්ට් ඉයර් එකේ ඉඳලා මගේ හොඳම යාළුවෝ දෙන්නේ. මං ඔයාලට කතරගම vlog එකේදී කියවනේ තංගල්ලේ මගේ යාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ තමයි මේ ගර්ල් චතුමි. ඉතින් අපි ෆස්ට් ඉයර් ඉඳලා සෙකන්ඩ් ඉයර් වෙනකම්ම එකම ගෲප් එකක තමයි හිටියේ. ඒ වුණාට ඒ කාලෙන් පස්සේ අපි ලෙක්චර්ස් වලදී හම්බුණත් ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා. පියාව කන්න. කකුල් මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ මමයි මනුයි දේවින්දී and අපේ ගිමයි. ඉතින් අපි 4 දෙනා යන්න කලින් දවල්ට මොනවා හරි කාලා යන්නම ඕනි කියලා හිතුවා. පවුනේද? ඔව්. ඔන්න කන්න ඕනේ. ලොකු කඩවල් කවන්නේ. එහෙම බලුවම ඔයා දොක්කොගේ බක්කයි අනේ අන්නනේ. මා ගක්ක කියලා පිළිගන්නද?
මේ වෙනකොට අපි ඔක්කොටම හොඳටම ටයර්ඩ් වෙලා හිටියේ. ඉතින් ඒක ඔයාලට මගේ මූණෙන්ම පේනවා ඇති. ඉතින් ඒක නිසා මම ෂේප් එකේ අපේ දේවින්ද අක්කට ගිහලා බත් කවා ගත්තා. ඉතින් බලන්නකෝ එයා අම්මා වගේ අපි ඔක්කොටම වටේට බත් කවනවා. කාලා ඉවරනාට පස්සේ we changed our clothes. මොකද ගෙදර යන ටිකට හරි අපිට comfortable විදියට යන්න ඕනි කියලා හිතුණා. ඒ සාරි සඳකන යන්න ඉතින් හරිම අමාරුයිනේ. ඉතින් ඒක නිසා මායි දේවින්දි අක්කයි ඉක්මනට change එකක් දාගත්තා. අනේ මම විස්තරේ කියන්න හැබැයි. ළමයි නෝනේ හලෝ. දැන් මෙහෙම යනවා. අපේ අයියලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට අපේ ගෙදර අය තවිලා හිටියා. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම පොල්පතෝල වගේ නැගගත්තා. මට ඒක නේම කරන්න බැරි වුණා. මනු මනු ඕ මම මේ බලන් ඉන්නේ. අම්මියා ආයියා ඒකේ හැමදාම අම්මට කියන්නේ හායි කියලා විතරයි. අම්මා එන මොනවා හරි කියන්න ඕන මොනවද කියන්න තියෙන්නේ? මම කියන්නේ පොඩියෝ නිදිද? නාගිටින්න. එයාත් එහෙම තමයි. මුල හිට මෙහෙමයි කතා කරන්නේ. අයියේ. අයියා. ඊට පස්සේ අපි මේ දෙන්නවත් බස්සලා එහෙම ගෙදර ගියා. අනේ දුකයි අරියා. ඒ විදිහට තමයි අපි batch photo දවස ගෙවුනේ. So this is the end of my video. Hope you all enjoyed this video and don't forget to like, comment, share and subscribe my channel.